ගල්ලන දොල්ල පාරේ මගේ හඳ දෝංකාර දේ. තාත්තේ තාත්තේ කොහෙද ඉන්නේ? කියපන්දුවේ මම මේ පොඩි ඩීජේ එකක් ගහන ගමන් ඉන්නේ. තාත්තේ ඔන්න ඔය ගහන මගුලක් ගහ ගන්නවා මෙන්න මේ බෙහෙත් ටික දීලා ආයෙත් පපුවේ අමාරුව හැදෙයි ඈ. ආට්ටෝ කෝබම් මයිකලයා ඔය බලහන්කෝ ඉතින් මෙන්න මේ මයිකලයා මෙන්න මේ ගහට නැග්ගා. තව නෑ දැන් පැයක් විතර වෙනවනේ. බට්ටෝ ඌ මොකෝ ගහේ බඩ ගන්න ගියේ. අහන්නකෝ යාළුවා සීන් එක. මමයි මයිකලයයි සරණේරුවගේ කුඹුරට ගියා. බට්ටෝ උඹලා දෙන්න මොකද මේ එකපාරටම සරණේරුවගේ කුඹුරට බැන්නේ? ඌගේ පොල් වල්ලකටවත් දුන්නද සොට් එක? මේ ඒක නෙවෙයි වෙයි සිරිදෝරිසෝ. අද 31 රෑ මොකද බං කරන්නේ? වෙන මොනා කරන්නද සිරිපාල අයියේ? පාටියක් දාමු හොරෙන්. ඔව් බං. ගෙදර ගෑනු දැනගන්නේ නැති වෙන්න අපි සේප් එකට ගේමක් ගහමු. ඒක තමා ගුණපාලයෝ. සේප් එකට මොකක් හරි කරගන්න ඕන. ගෙදෙට්ට මාට්ටු වෙන්නේ නැති වෙන්න. මතකනේ ගිය පාර කාපු කෑම. ඔව් සිරිපාල අයියේ මට ගිය පාර ගෑණි ගැහුවා අප්පල්ලේ ඔළුවේ හිටින්න බං. මේ අම්මා ඒක මතක් වෙදි අතපයත් හිරි වැටෙනවා බොල. ඔව් බං සිරිපාල අයියේ. මට ගිය පාර දුන්නේ මෝල් ගහෙන් කියහන්කෝ. මාස 3ක් හිටියා බං ඉස්පිරිතාලේ. මේ මයිකලයෝ කෝබම් මේ ගස් ලබ්බා අපි කීයේ ඉන්නන්ද යකෝ කතා කරන්නේ. ගහේ ඉන්නවනම් කතා කරපියකෝ. සූ සූ පලරිලෝ පල මෙතනි. අඩේ මයිකලයාගේ කටහඬ නේ බං ඒ ඇහෙන්නේ. අඩේ ඒ මොකෝ බං ඒ නිකන් ගස් ලබ්බක් හිර වුණා වගේනේ. සූ යන්න සූ. අනේ පොල් බూరు රිලවෝ ඔතනින් අයින් වෙයන්කෝ. මම මෙච්චර මේකට සූ කියනවා මේකයි කන් ඇහෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ ගොන් රිලවා. බුදු අම්මෝ මේ රිලව මාව මරන් කන්න හදනවෝ. මීට ගෙදරින් මාරු වෙන්න ඕන. මුන් දැනගත්තොත් යන්න දෙන්නේ නැණි කොහෙවත්. හා තාත්තේ ඔහම පොඩ්ඩක් ඉන්න. මල හුට්ටප්පරයයි දැක්කා නේද? කියපන්දුවේ මේ තාත්තා කොහෙද මේ යන්න ලැහැත්ති? ඊබම් මම පොඩ්ඩක් ඇවිදලා එන්නම්. දා මතකනේ ඇවිදින්න කියලා ගිහිල්ලා. තරණේර වගේ ගොන්නාම් බෑනලා කොන්ද බිඳගෙන හිටියා ඉස්පිරිතාලේ. හරි බං. මම මේ පැත්තේ යන්නේ නෑ. සේප් එකට මාරු වෙන්න ඕන. ඕන බම්බුවක් කරගන්නවා තාත්තලා පුතාලා. අවසානයේ මට එහෙම කෙන්දිරි ගන්නවා නෙවෙයි අර හෙරේ දෙනවා මෙහෙරේ දෙනවා කියලා. මේ ඒක නෙවෙයි ගුණපාලයෝ. අද දවසේවත් බිව්වේ නැත්තම් වැඩක් නෑ බං. අන්න ඒක තමා සිරිපාල අයියේ මාත් කියන්නේ. ගෑනුන්ට බයේ බං නොබී ඉන්න බෑනේ අද වගේ දවසක. උබන් ඒක තමා සිරිපාල අයියේ හැමදෑම බෑනේ බං මේක කරන්න. ඔව් ගුණපාලයෝ. මටත් තේරෙනවා. අපිත් කවුද කියලා පෙන්වන්න ඕන බං නෝනලාට. හැමදෑම බයේ ඉන්න බෑනේ බං. අන්න ඒක තමා සිරිපාල අයියේ. බුදු අම්මෝ අනේ රිලෝ මට පාඩුවේ ඉන්න දීපන් යකෝ. අය ඒ මොකක්ද යාළුවා ඒ සද්දේ? කොස්ගේ දිබිමට වැටෙනවා වගේ. බේරගනියෝ. අඩේ අර මයිකලයා නේද බං උඩින් පහත් වෙනවා වගේ පේන්නේ. මේ අම්මා මගේ කොන්ද 3 මාසෙකට නැගිටින්න වෙන්නේ නැති වෙයි යකෝ. මොකෝ යාළුවා මේ ගස් ලබ්බක් පත බෑවුනා වගේ බිම පත බෑවුනේ. යකෝ ලබ්බ කන්න වගේ බලාගෙන ඉන්න නැතුව බම් මාව නැගිට්ටවපල්ලකෝ. සරණේරුව නෑ නේද පේන්න. සේප් එකේ ගිහින් ඌගේ රාමුට්ටියට දුන්නානම් හරි ෂොට් එක. පොඩ්ඩක් එබිකම් කරලා බලන්න ඕන ඕක ඉන්නවද කියලා. අද 31නේ. අද පොඩ්ඩක් බිව්වා කියලා මොකෝ වෙන්නේ? අය මැරෙයි කියලයි. ඔය කතාවකුත් තියෙන්නේ කාලා මරණම් අකාලා මරණම් කියලා. මොකටද කන්නේ නැතුව මැරෙන්නේ? කාලම මැරෙනවා ඔන්නෝහේ. මට සිරි පැණි බේරෙනවා අර කිතුල් රාමුට්ටියේ. අරගස් හිපාටුවත් පේන්න නැති අතරේ බාමු මුට්ටිය. අප්පට සිරි තව ඩිංගයි තියෙන්නේ නගින්න.
මේ හැරමිට්ටත් තරම් නගින්න අමාරුයිනේ ලබ්බ. මොකක්ද යකෝ ඒ සද්දයක් ආවේ? නිකන් ගොනෙක් කෑ ගහනවා වගේ. අර සිරිදෝරිසාගේ හරකා නේද කුලප්පු වෙලා දුවගෙන යන්න අර හෙට. අම්මට සිරි වෙලාවට ගහ උඩට නැග්ගේ නැත්තං ආයෙත් ඉස්පිරිතාලේ තමයි නවතින්න වෙන්නේ ලබ්බ. කෝ මෙහාට දියම් මයිකල් උඹේ අත ගස් හිපාටුව වගේ ගස් ගානේ බඩ ගන්න ගින් අපිට වදේ. මේ අහංකෝ මට විච්ච වැඩේ ගහ උඩට දැන් නැග්ගනේ. ගහ උඩ රිලවෙක් හිටියා කියපන්කෝ. ඒක ගස් ගෙවලයා වගේ මගේ ඇඟට පැන්න කියපන්කෝ මාව මරන් කන්න ලබ්බ. අප්පට සිරිදෝරිසාගේ ගොනා නේද මේ පැත්තට දුවගෙන එන්නේ කෙහෙල්ලට ගිලපු උගුඩුව වගේ. ඒප් එකට මාරු වෙන්න ඕන මෙතනින් නැත්තම් මොන මරාලයක් පාත් වෙයිද දන්නේ. අනේ මන්දා මයිකලයා උඹත් කරගන්නේ මහ මෝඩ වැඩනේ බං. අම්මට අර සිරිදෝරිසාගේ හරකා නේද මේ පැත්තට එන්නේ කුලප්පු විචි මීහරකා වගේ. දුවපල්ලෝ සිරිදෝරිසාගේ ලබ්බා එනවෝ. අඩේ මාවත් තරම්පාර යල්ල යකෝ. අනේ අනින්න නං එපා හරකයියේ. කියන තැනකට වදින්නම් දෙයෝ. බුදු අම්මෝ මේක හරකා වගේ අනින්නවනේ අප්පා. අම්මෝ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අනිනවා කියන්නේ මෙන්න මේකට තමයි බුදු අම්මෝ. උඹලා දෙන්නත් තාවද මේ සිරිදෝරිසාගේ හරකාව කියපන්කෝ කුලප්පු වෙලා. අඩා කෝ එතකොට මයිකලයා අප්පට කිරියා අප්පච්චිට කුකුළු කොට පිකිවලු ඌ එතනනේ. ඌට මොනා වුණාද දන්නේ. අප්පට සිරිදෝරිසාගේ හරකව කව සල්ලඩයක් කරාද දන්නේ. සුවඳ සබන් ගාපු ගාලා නාලා ආපු මට සිරි අද නම් ගැව්ව රාකට්ටක් නිල් වෙන්න. සීලවති ඔබ කොයිද සිටින්නේ? මම එනවා ඔබ සොයාලා මගේ පෙම් කිරිල්ලියේ. ඔව් බලන්නකො නංගියේ අපේ පිළිපාලක් නෑනේ පේන්න උදේ ඉඳන්. ඔව් අක්කේ අනිවාර්යෙන් මුන් කොහේ හරි ගුබ්බෑයමකට රිංගගෙන කන මතේ වගේ බොනවා ඇති අනිවාර්යෙන්. ඔව් අද අපේ මනුස්සයත් මොකක් හරි කුරුමානමක් අල්ලල්ල හිටියේ උදේ ඉඳන්. යන්කො නංගියේ ගිහින් බලමු මුන් කොහෙද ඉන්නේ කියලා. ඔව් අක්කේ යන්කො. මගේ මනුස්සයා එහෙමනම් අද බීලා හවුනොත් ඇහේ ඉඳන් පට්ට ගහන්නෙම. ආගුණ පාලයෝ මම නං ආය බයේ ඉන්නේ අපේ ගෑනිට. අයියකෝ ඩිංගක් බිව්වා කියලා මොකවත් වෙනවයි. ඇඟට පොඩ්ඩක් පීට් එකක් එනවනේ බං. ඔව් සිරිපාලයේ උන් දන්නවයි අපිට තියෙන අමාරුව බං. අර ඉන්නේ නංගියේ මුන් ටික මුවන් අද මුව හැම ගහනවා. පිටපන් අද මගේ මිනිහට මං අද කවුද කියලා පෙන්නන්න. අජේ කුණපාලයෝ අන්න බං අපේ නෝනලා ටික මෙන්න මෙහාට එනවා. අම්මෝ උඹට මම අද සිරිපාල. අනේ නෝනේ ගහන්න එපා අයියෝ. කෝ අපේ එක ඕකව මම අද හැම ගහනවා. බුදු අම්මෝ ගන්න එපා නේ නෝනේ වදින්නම් අයියෝ දෙයෝ. අනේ අම්මපා මේ මිනිහට කොච්චර කිව්වත් හැදෙන්නේ නෑනේ. අයියෝ බේරගනියෝ මෙන්න මිනී මරනවෝ.